අපි හැමෝම දන්න බෙල්ලදිග අයියලගේ අමුතු ෆයිට් එකක් ගැන තමයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ. ඔයා කවදා හරි දැකලා තියෙනවද ජිරාෆ්ලා දෙන්නෙක් හරි ජිරාෆ්ලා කිහිප දෙනෙක් හරි තමන්ගේ දිගු බෙල්ල එකිනෙක හප්පගෙන මෙන්න මේ විදියට රණ්ඩු වෙනවා. ඔයාට මේ වීඩියෝ එක බලද්දි හිතෙන්න පුළුවන් මෙයාලට මේ විදියට ගහගන්න එකෙන් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඒ වගේම තමයි මේ විදියට ගහගන්න එක මෙයාලට ආරක්ෂිතද කියන එක ගැන. එහෙනම් අපි කතා කරමු මේ බෙල්ලදිග අයියලගේ ෆයිට් එක ගැන. නෙකින් කියන නමින් තමයි විද්‍යාත්මකව මේ සටන් නම් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ සටන් නැති වෙන්නේ පිරිමි ජිරාෆ්ලා අතර විතරයි. බලය සහ ආධිපත්‍ය පෙන්වීම වගේම ගැහණු ජිරාෆ්ලා සමග සම්බන්ධකමක් ඇති කරගන්න සුදුසුද කියලා තීරණය කර ගැනීම පිණිස තමයි මේ විදිහට සටන් වදින්නේ. මේ සටන සිද්ධ වෙන්නේ ජිරාෆ්ලා දෙන්නෙක් එකපාරට බෙල්ල හරවගෙන තමන්ගේ බර සහ ශක්තිය පරීක්ෂා කරගන්න ගිහිල්ලා. ඊට පස්සේ වෙන්නේ තමන්ගේ බෙල්ල වගේම තමන්ගේ අස්ථි සහිත කොටස වන ඔසිකෝන් කියලා හඳුන්වන කොටස මෙන්න මේ පේන විදිහට එකිනෙක හප්ප ගැනීමෙන්. බලන් ඉන්න අපිට මේක දරුණු සටනක් විදිහට පෙනුනට මේ වගේ සටන් මෙයාලට ඊටාම සාමාන්‍ය දේවල්. ඔයාට හිතෙන්න පුළුවන් මෙන්න මේ වගේ සටන් ආරක්ෂිතද කියන එක ගැන. ඒකට පිළිතුර ඔව්. ගොඩක් වෙලාවට මේ වගේ සටන් ආරක්ෂිතයි. ඒකට හේතුව ජිරාෆ්ගේ බෙල්ල හැදිලා තියෙන ඉතා ශක්තිමත් මාංශ පේශි වගේම දැඩි අස්ථි වලින් වීම. ඊට අමතරව ජිරාෆ්ගේ හිස හැදිලා තියෙන්නේ ගහන විට බලය ස්වභාවිකවම බේරිලා යන විදිහට. එහෙම නැත්නම් ස්වභාවිකව බලය බෙදා හැරෙන විදිහට. ඒ වගේ හේතු හින්දා මේ වගේ දරුණු සටන් ගොඩක් වෙලාවට බරපතල තුවාලයකින් තොරව තමයි අවසන් වෙන්නේ. හැබැයි ඒ කොහොම වුණත් ශක්තිමත් ජිරාෆ් කෙනෙක් ඊටාම වැරෙන් පහරක් එල්ල කරොත් හිසට හෝ බෙල්ලට හෝ බරපතල තුවාලයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කලාතුරකින් මරණය දක්වාත් ඒ තුවාල ගැඹුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා. අවසානයේට මෙන්න මේ වගේ සටන් වලින් සිද්ධ වෙන්නේ ශක්තිමත් ජිරාෆ් ජය ගන්න එක. ඒ වගේම තමයි දුර්වල ජිරාෆ් නිහතමානීව සටනෙන් ඉවත්ව යනවා. ඒ විදිහට සටනෙන් දිනපු ජිරාෆ්ට අයිතිය හම්බ වෙනවා ගැහණු ජිරාෆ් සමග සම්බන්ධ වෙන්න. මේ ක්‍රියාවලිය ගොඩක් වෙලාවට මිනිස්සු හඳුන්වන්නේ ස්වභාවිකවම තේරීමේ ක්‍රියාවලියක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෙල්ලදිග අයියලාගේ අමුතු සටන අවසන් වෙන්නේ. ඒ වගේම මේ බෙල්ලදිග අයියලාගේ අමුතු කතාව තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.